සිටි කිරිතරිමේ චාරිත්‍රය මේ මොහොතේ අපිට බලා ගන්න පුළුවන්. The trip is so there, yeah. Melody subscribe කරන්න. So thank you, Amada. එනස් බලුතද කියලා. Oh, saya ata gaya. Tahu dikoi. iPhone කියුවාම දන්නවා ඔයගොල්ලෝ කවුද කියලා. ඉතින් මේ ඉන්නේ BMK Travel. So Hi. මොකද වෙනව තරගෙ දිනනවද? මන් දිනනවා. විතර අල්ලන්න මම හිතනවා අල්ලන්න පුළුවන් වෙයි. ඔයා විතර අල්ලන්නේ නැද්ද? මං අල්ලන්නේ අපේ අනිත් කට්ටියට අවස්ථාව දීලා තියෙනවා. Good morning. අද ඇවිල්ලා ඉන්නේ Travel Mania බක්මහවුලට. ඉතින් මේ විදිහට තමයි මම ලෑස්තිලා. ඉතින් දැන් කට්ටියක් ඇවිල්ලා ඉන්නේ. අපි යන් ඒ පැත්තට. ඒ වගේම මාත් එක්ක අද ආවේ මගේ ස්කූල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් උදේශි. Hi. ඉතින් උදේශි මම හිතන්නේ grade 1 ඉඳන් අපි දෙන්න ඒත් අවුරුදු මම හිතන්නේ කීයකට පස්සේ හම්බුනේ? මම දැන් ස්කූල් ඒ කියන්නේ අවුට් වුණාට පස්සේ අපි හම්බුන අවුරුදු දැන් ඇති 15කින් පස්සේ ඔන්න මගේ ස්කූල් ෆ්‍රෙන්ඩ් ක්ලාස්මේට් හම්බුණා. ඉතින් අපි දෙන්නත් එක්ක ඉතින් මෙයාත් මාර විදියට ට්‍රැවල් කරනවා. ඉතින් ඉස්සරහට vlogs වලින් බලන්න පුළුවන් වෙයි. උදේශිත් මාත් එක්කේ. ඉතින් අපි එකතු වෙලා ආවා අද Travel Mania එක බක්මහවුලල සමරන්න. ඉතින් අපි ගිහින් බලමු. කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ගිහින් බලමු. ඉතින් vlog එක ඉවර වෙනකම්ම ඉන්න. ගිහින් බලමු කොහොමද මොනවාද තියෙන්නේ අවුරුද්දට කරන්න කියලා. මේ ඉන්නේ මම ජනසෙත ග්‍රවුන්ඩ් එකේ. ඉතින් මෙතන තමයි Travel Mania අවුරුදු උත්සවය තියෙන්නේ. ඉතින් දැනට පොඩි ක්‍රවුඩ් එකක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් travel කරන ගොඩක් අය එනවා. ඉතින් ඔයගලන්ට හම්බ වෙන්න පුළුවන් බලන්න පුළුවන් වෙයි. ඉතින් අද දවසම ඔයගලන්ටත් ආරාධනා කරනවා එන්න. ඔයගොල්ලෝ මේ ළඟ ඉන්නවා නම් ඉතින් මේක නම් පස්සේ මම හිතන්නේ දකින්නේ ලයිව් එකක් නෙමෙයි නිසා. ඉතින් දිගටම එන්න අපි බලමු මොනවද තියෙන්නේ අවුරුද්දට අපේ මේ ඉවෙන්ට් එකේ කියලා. නේද? මොනවද කියන්නේ? හැමෝටම එන්න කියලා කියනවා. ඔව් හැමෝටම එයි හැබැයි දකිද්දි මේක පොඩක් පරක් වෙනවා. ඉතින් අපි බලමු ලයිව් එකක් දාන්නනේ. ඉතින් බලමු දැන් තව ටිකකින් පටන් ගන්නවා. හාමුදුරුවෝ එනවා කියලා කිව්වා. හාමුදුරුවෝ ආවා. අපි යන් එනං ඒ පැත්තට. පරිත්තසාරුදායන අන්දුදේසං උප නාකත්තවක භූතානම් පාපන්නා මම හිතන්නේ සියලු දෙනා බලා සිටි ඒ කිරිතරිමේ චාරිත්‍රය මේ මොහොතේ අපිට බලා ගන්න පුළුවන්. ශාස්ත්‍රීය පත්යෙන් පිරි සෞභාග්‍යයෙන් පිරි සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා. තාරිකගේ බක්මහවුලේ කිරිතරිමේ චාරිත්‍රය මේ මොහොතේ සිදු වෙනවා. කරන්න ඔක්කොම
ඉතින් අලුත් අවුරුද්දට ඇවිල්ලා හාහපුරා කියලා කිරිබත් කෑල්ලක් කාලා බලමු. දැන් ට්‍රැවල් කරන හැමෝම ඇවිල්ලා ඉන්නවා. කතා කරමු. ඉතින් හොඳට ආහාර අනුභව කරලා ශක්තිය ලබාගෙන අද දවසේ තියෙනවා ජව සම්පන්න තරඟ. ටිකක් වෙහෙස කර දවසක් සූර්ය රශ්මියත් එක්ක හරිදෝපක් මහවුලේ පළමු තරගය අලියට ඇස තැබීමේ තරගය ආරාධනා කරනවා සියලු දෙනාටම එකතු වෙන්න අලියට ඇස තැබීමේ තරගයත් එක්ක සෝරි දෙක්කිත් නෑ නෝ පටන් ගන්න කියපුවා ගැට ගවන එන්නේ කිව්වනේ ඔන්න දැන් තමයි අවුරුදු උත්සවයේ පළවෙනි තරඟේ පටන් ගත්තේ අලියට ඇහත් තියන්න. ඉතින් මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඉතින් try කරලා බලමු. ඇහැටද කොහෙටද තියයිද දන්නේ නැහැ. try කරලා බලමු. උදේශ මොකද කියන්නේ? try කරමු. try කරලා බලමු නේ. try එකක් තියමු. ඉතින් ඔන්න පළවෙනියට පටන් ගන්න ගර්ල් කෙනෙක්. බලමු එයා කොහොමද අලියට ඇහැ තියන්නේ කියලා. මේ පැත්තෙන් බලන්න. සංචාරකයන් උගල වෙලා තියෙනවා. සංචාරකයෝ පිටිය දෙන්න තව ටිකකින්. යක්කුත් පිටිය දෙන්න. ඔව් අනිවාර්යයෙන්. ටික වෙලාවක් යනවා යක්කුත් පිටිය දෙන්න. හරි තරගකාරිය තරගය ආරම්භ කරා. සංවිධායක මණ්ඩලය විසින් තීරණය කරයි අලියට ඇහැ තියන්න යන්නේ ගිහින් බලමු. අලියට තියයිද කොහේයිද කියලා. මම හිතන්නේ මම මේ බෝඩ් එක දැක්කම අනික අයට සරිසරි මතක් කරගෙන ඉතියේ මේ බෝඩ් එක නම් මදි එක ලොකු අලියෙක් ඕනේ. මෙතනද? මේ පොඩි අලියෙක් කෙනෙක් තාම හැදෙලාගෙන නැහැ. ඕකම ඉන්නේ. මම දන්නේ අර බෝඩ් එක මොඩි වෙන්න අර කියන්නේ මොකක්ද කියන්නේ අපි ඒකට වචන කියන්නේ පොඩි අලියට තාම හැදෙලාගෙන බැරි වුණා. हमारी तरंगे ඊළඟ තරංගය යමු එමු මොකද තරංගේ යන අපතුරන් අය අපි ලෙන්ස් එක ගන්න තරංගය ආරම්භ කිරීම සූදානම් ඊළඟට තිබෙන්නේ වාසනාව උරගා බල තරංගය වාසනාව මුට්ටිය දිදීමේ තරංගය ඉතින් ලෙන්ස් එකෙන්ම තියන්නේ පොඩ්ඩක් විශ්වාසී තරංගය වාසනාව මුට්ටිය දිදීමේ තරංගය මම ඒත් එක්කම කියනවා වාසනාව දිදීමේ තරංගයත් අධිරත් දිදීමේ තරංගය පැවැත්වෙන ස්ථානයේ යාපදලා තරංගවල සහභාගී වෙන්න අධිරත් අස්තදීමේ තරංගය වගේම වාසනාව මුට්ටිය දිදීමේ තරංගය සංවිධානයේ දීපාලි ප්‍රතිචාර සුල් ජයදුක්ක ලක්ෂාන් පතිරණ තරග සංවිධායකවරු තරගය සූදානම් කරන්න අනිත් අත පේන්නේ නැහැ ඉතින් අපිට පේන්නේ නැහැ මට තියන්න තරග සංවිධායකවරු තරගයේ සූදානම්ක වාසනා මුට්ටිය දිදීමේ තරගය මම හිතන්නේ තරග ආරම්භක ස්ථානය සලකුණු කර අවසන් හරි වාසනා මුට්ටිය දිදීමේ තරගයේ විනිශ්චය සභා පොඩ්ඩක් මිස් වෙලා ඒක පේන්නේ නැහැ ඇත්තටම කරුවලා එක්ස්පීරියන්ස් එක හැබැයි මාරු මොකද මේ අපි අර සහභාගී වෙන එකනේ වටින්නේ ඉතින් හරියටම ළඟටම ආවා ඔයාලා පේනවා මේ පැත්තේ වටිනා දැන් මේ මෙතන තියෙන තෑගි තියෙන ඔන්න යාළුවෙක් හම්බුණා උදේ එනවා කියලා පොල්ල දීප්පා ඉන්න කියලා යුවල් කිව්වට ඒකදී අපි කාටා පිරිමි දෙයක් නැහැ මතක ඇති අපි නාරංගල හම්බුනේ නාරංගල කාටාව දෙන්නේ එහෙනම් තමයි නාරංගල බණියා ආශික් මම ඉතින් ඔන්න ගින්ද ගිහිල්ලා පරක් වෙලා එළදෙපා ඉතින් දැන් මේ වෙද්දි ට්‍රැවල් කරන ගොඩක් අය ආවා ඉතින් පිස්සොත් ආවා ඉතින් අපි කතා කරමු හම්බෙන අයත් එක්ක ඉතින් තවත්
තරගයක් යනවා මෙතන මේ මොකද යන්නේ තරගේ? මොකද්ද? බලලු දාන්නනේ බෝතලයට. ගස් ලැබු මේ අට ගණන් කරන එකට අපි ගාන කිව්ව 580යි බලමු. අපි අර පැත්තට යන් ගිහලා බලමු. යුගල් වශයෙන් නම් මාර දෙන්න ප්‍රථම තරගකාරිය. තරග කරුවන්ට ආරම්භ ස්ථානයේ සිට මේ පැත්තෙන් දැම්මම ඒකත් ලං කරා. බෝතලයට වලල්ල වගේම දීසිය කාසිය දැනින්න තරගෙත් බලලු 10ක් එයා ගන්නම තමයි හදන්නේ. එයා එකක් බොනවා දැන් අනිවාර්යයෙන්. ගන්න අක්කා අවුලක් නැහැ අපිටත් එක දෙන්න ඊට තරගකරුවන් හතේ පාර්ට්නර් ඔය වගේම මිලාන් එක තමයි අද හම්බුනේ. ඉවත් කරලා පතර පිටේ කොහෙද දන්නේ නැහැ. මේ සබත් ගන්න එක අමාරුයි. ඔව් මම දන්නේ තරගකට දුර පත්තර ගියා අපේ ලියට යනවා. තරගකට දුර පත්තර පිටුව ඉරියෝ ඕන් දෙමළ තරගයක් කරනවා. අර මොකද ගන්න ඕනේ ප්‍රේක්ෂකයෝ බලන්න මෙයාලා පත්තර පිටේ අන්තිම වෙනකම්ම ඩාන්ස් කරා. පොඩ්ඩක් මේ කකුල මේ එහාට ගියා. කොච්චර බරයිද? හරි අනේ මම හවුස් එකේ ඩාන්ස් කරා කියවනේ. නෑ ඉතින් ඒ තරඟ ඉවරයි. තව තරඟයක් තියෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා පොඩි බ්‍රේක් එකක් ගන්න. ඉතින් බලමු මොනවද ඊළඟට තියෙන්නේ කියලා අපිට පාටිසිපේට් කරන්න පුළුවන්. පත්තර පිටුවට රෙඩිද? අර අත දාන්න ඉතින්. හරි. බලන්න මට බලන්න. අය ළඟ
වල් පේනවනේ මේ මේකේ ටැග් එක ඔක්කොම එයාලගේ. අර ඔස්ට්‍රේලියාවේ වාරේ ගහනවා වගේ. right 1 2 oh saya kata ya අම්මේ ඇටි. තරංගය තාවත් කොහොමද ගියාද වෙනවා. සමාජයේ කලිමකට දැන් මේ කලින් දිනු උත්සාහකරන අනිවාර්යයෙන් තමයි නැතෙන්නේ ආරක්ෂා අන ආයිත් තරඟ ටික පටන් ගත්තා. දැන් තියෙන්නේ කිරි කැවීමේ තරඟය. මේ පැත්තේ බලමු. 25ක් විතර ඉන්නවා. නාය වදුනානේ නාය වදුනානේ ඔයාට ඇද්ද කිරියන්න අම්මද මට අපි යනවා ඉවරයි නේද? නෑ ඒක දිලලා නෑ මුලින්ම මෙයා මේ පැත්තට දැන් ගැව්වේ. දැන් තියෙන්නේ විල්බැරෝවෙන් යන විල්බැරෝවෙන් කියන විල්බැරෝවක් හම්බෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි යන්න තියෙන්නේ. මේකට තමයි කියන්නේ විල්බැරෝවෙන් යෑම කියලා. ස්ටාර්ට් පොයින්ට් එක මෙතන. ඊට පස්සේ අතන කඹේ ගාවට යන්න ඕනේ. බිත්තර ඇල්ලීමට දැම්මා නම නෑ බිත්තර නාන්න වෙයි දන්නේ නැහැ බිත්තර අල්ලන්න යන්නේ කට්ටිය වතර ඉන්නවා මගේ පාර්ට්නර් එහා පැත්තේ ඉන්නේ බලමු බිත්තර අල්ලන්න එම ගන්න බාරිට අල්ලන්න ඕනේ. ඔව් නේ. බිත්තර අල්ලනවද? බිත්තර අල්ලන්න හිතනවා. බලමු අල්ලන්න පුළුවන්. බිත්තර සංවිධායක මණ්ඩලයේ විදිහට කායාවක් කියන්නේ විසිල්නාදේට තමයි විතරේ හුවමාරුවේ යුත්තේ. හරි සූදානම් වෙන්න.
පරතරය ඉසි කරන්න එපා. අපි තවත් පරතරය වැඩි කරමු. එක අඩියක් තියලා පොඩ්ඩක් ඔන්න මට හම්බුණා travel mania අවුරුදු උත්සවයේදී තවත් YouTuber කෙනෙක්. ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් අයිබෝන් iPhone කියුවාම දන්නවා ඔයගොල්ලෝ කවුද කියලා. ඉතින් මේ ඉන්නේ BMK travel PMK travel අපිත් එක්ක. ඉතින් ගොඩක් අය ඉන්නවා ට්‍රිප් පිස්සොත් ඇවිල්ලා හිටියා. ඉතින් පාටිසිපේට් කරන්නේ නැද්ද? නෑ අපි හරි මම නම් වික්ටර් ඇල්ලුවා. උන්ට මගේ පාර්ට්නර් වික්ටර් අතෑරිය. බලමු තව ඉවෙන්ට් තියෙනවා. ඒ හැම දෙයකටම සහභාගී වෙන්න. ඊට පස්සේ මම හිතන්නේ තියෙන කඹයදීම. ඉතින් බලමු සහභාගී වීම ගැනම සතුටක්. ඉතින් ටිකටම බ්ලොග් එකත් එක්ක ඉන්න. අපි බලමු අවුරුදු උත්සවයේ තා මොනවද තියෙන ඉවෙන්ට් කියලා. ඉෂ්ණු ගියාද? නලල තියාගෙන කටු දාගන්න තියෙන්නේ. කට්ටිය බිස්කට් කනවා. ඉන්න බලන්න. හරි ජයග්‍රාහකයෙක් අපි ටොරන්ට් එකේ ඒවට තරගේ ඉවර නැහැ. තාම තරගේ පවත්වනවා. අපි බිස්කට් එක කන්න කියලා ආරාධනය කර තිබුණා. ජයග්‍රාහකයා තෝරගත්තා නමුත් කඹදින්න යන්නේ. බලමු මේකවත් දිනන්න පුළුවන් වේද කියලා. try කරමු. කණ්ඩායම් නායකයෙක් කියලා පාටට මන් දන්නේ මේ මට කතා කරනවා. ඒක ඔයගොල්ලෝ ටිකක් ඉන්නෝනේ. දෙකටම ඉන්න බෑද? ලබාදෙමුද මෙන්න කඹෑදීමේ තරගය වෙනුවෙන්. කඹේ ලූස් ගන්න පොඩ්ඩක්. කඹේ ලූස් ගන්න. එතන බලමුද කඹ. මේ කඹේ කැඩෙයි දැන් හරියට. ගොඩයින්ද? හරි තරගය ආරම්භ කිරීම සූදානම්. මගේ විසිල් වාදයක් සමග තරගය ආරම්භ කරනවා. අදින්න එපා බලන්න කියන්න. හරි. අරේ අදින්න. ඒ සතින් අල්ලයිද දෙන්න නැද්ද? අන්න අරේ. ඕමයි. ගමන්න අපි බලුවා මරන්න කොහොමද කියලා. මරන්න ගම්ම ගන්න ඔයාගේ. දැන් ඔන්න යනවා තව ඉවෙන්ට් එකක්. පැණි බම්බරේ යන්න බෑ මාරම ටයර්ඩ්. කම ඇදලා ඔය දකින්න ඇති. අපි මේ වොන් කරා. ඉතින් පැණි බම්බරේ කට්ටිය යනවා. අපේ ට්‍රැවල් කරන තවත් කට්ටිය ඉන්නවා. බලන්න මේ පැත්තෙන් ඔබ දන්න පිස්සු හිටියා. බලමු ඒගොල්ලෝ මම හිතන්නේ ඉන්නවද කොහෙද මේ ඉවෙන්ට් එකේ. බලමු මේ පැත්තෙන් බලන්න පැණි බම්බරේ. එහෙම තිබෙන්නත් අපිට රටයක් කරකවනවා. එයාලට ඉලක්කයක්
वीडियो सब्सक्राइब करना අවුරුදු උත්සවයේ අන්තිම හරිය. ඉතින් ඔන්න තෑගි බෙදා දීම තමයි මේ වෙලාවේ කෙරෙන්නේ. ඉතින් ඔන්න ඔයගොල්ලෝ දැක්කා මම කඹ ඇදලා මාවල ස්ට්‍රීම් එකත් එක්ක අපි වොන් කරා. ඉතින් මේක තමයි මට හම්බෙච්ච ෆස්ට් gift එක. Thank you Travel Mania ඒ වගේම ස්පොන්සර්ස් වලට thanks කරන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් travel කරන සංගීත තොප්පි තරංගයේ ලවර්ස්ලා ගොඩාක් අය අද හිටියේ ඔයගොල්ලෝ දකින්න ඇති. හරිම සතුටුයි මේ වගේ ඉවෙන්ට් එකකට සහභාගී වෙන්න ලැබුණ එකට. ඉතින් thanks කරන්න ඕනේ Travel Mania සංගීත තොප්පි තරංගයේ හැමෝටම කසුන් ඒ වගේම ජනියා ඒ වගේම නම් මතක නැහැ. ඒ ටීම් එක හැමෝටම thanks කරන්න ඕනේ. ඒ වගේම ඉතින් ඔයගොල්ලෝ හිතනවා මං හිතනවා ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. අද දවසම ඉතින් අපි නම් හරිම සතුටුයි මුළු ඔක්කොමලා කතා බහ කරලා අපි ඔක්කොමලා සතුටු වුණා. අද දවසම ඉතින් මාරම රසණයක් තිබ්බේ. ඉතින් මුලින් ඉඳන් අගටම වීඩියෝ එක බලන්න. ඉතින් ලස්සන අවුරුදු උත්සවයක් 2026. ඉතින් ඔයගලන්ට මම විශ් කරනවා මේ වෙලාවේ. සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් ඔයගලා හිතන පතන සෑම දෙයක්ම මේ අවුරුද්දේ ඉස සිද්ධ වේවා කියලා එක හිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගලා මෙලනිස් මැප් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. See you on next video. ඉතින් video එක මතක් කරලා subscribe කරන්න, like කරන්න. See you on next video.